ආයුබෝවන් මම ආචාර්ය බණ්ඩාර නිකපිටිය. HFM ආදර්ශ ගුවන්විදුලිය සමගින් දීප ව්‍යාප්තව පවත්වනු ලබන ඉතිහාසය පාඨමාලා ජාලය සමග සම්බන්ධ වන්නට අපි ලංකාව පුරා විසිර සිටින සියලුම දූපතුන්ට ඉතාම ආදරෙන් සෙනෙහසෙන් ආරාධනා කර සිටිනවා. ආදරණීය දූපතුනි, ආදරණීය දෙමව්පියවරුනි, එළඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා කඩිනම් ඉතිහාසීය පාඨමාලාවක් අපි ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ පාඨමාලාව 6 මාසික පාඨමාලාවක් විදිහට තමයි අපි දියත් කරන්නේ. මෙවර අපොස සාමාන්‍ය පෙළ ඉතිහාසීය ප්‍රශ්න පත්‍රය සඳහා සූදානම් වන දරුවන්ට 10 ශ්‍රේණියේ විෂය නිර්දේශය, ඒ වගේම 11 ශ්‍රේණියේ විෂය නිර්දේශයේ සියලුම විෂය කර්ම සමගින් සිතියම් ලකුණු කිරීම, ඒ වගේම ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීමේ විද්‍යාත්මක ක්‍රමවේද සමගින් මේ පාඨමාලාව අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. එළඹෙන ජූලි මාසයේ, ඒ කියන්නේ ලබන මාසයේ 5 වන සෙනසුරාදා සවස් 6ට පාඨමාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. සවස් 6 සිට 8:30 දක්වා එතෙන් සිට සෑම සෙනසුරාදා දිනයකම මේ පාඨමාලාව පැවැත්වෙනවා. මේ පාඨමාලාව හරියට ප්‍රඥා පාරමිතාවක් වගේ අපේ රටේ අම්මලා තාත්තලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට එදා මෙදා තුර විසල් විහිසක් දරන බව මම ඉතා හොඳින්ම දන්නවා. මම ප්‍රඥා පාරමිතාවක් කියලා කිව්වේ මේක පාඨමාලාවක්, පාඨමාලා ගාස්තුවක් මේ තුල තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ආදරණීය අම්මලා, ආදරණීය තාත්තලා, ආදරණීය අප්පච්චිලා, ආදරණීය දුවේ පුතේ මේ මාස 6 සඳහාම ඔබෙන් රුපියල් 2000ක නාමික ගාස්තුවක් ගන්නට. ඒ නිසා මාස 6 සඳහාම අපේ පාඨමාලා ගාස්තුව රුපියල් 2000ක්. ඉතින් මේක ප්‍රඥා පාරමිතාවක් කියලා මම කිව්වේ ඒ නිසා. ඉතින් අපි ආදරෙන් සෙනෙහසෙන් සමස්ත ශ්‍රී ලංකා වාසී සියලු දරුවන්ට ආරාධනා කරනවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ඔබ සම්බන්ධ වෙන්න ආචාර්ය බණ්ඩාර නිකපිටිය සමග මම ඔබට ඉතිහාසීය දැනුම් සම්භාරය ආදරෙන් සෙනෙහසෙන් දායාද කරලා ජාතික ඉතිහාසයෙන්, ජාත්‍යන්තර ඉතිහාසයෙන් ඔබේ මනස සන්නද්ධ කරලා ඔබේ බුද්ධිමය ධාරිතාවය ප්‍රවර්ධනය කරලා අපොස සාමාන්‍ය පෙළ විභාගයට ඒකක් තහවුරු කරනවා. ඒකාන්තයි, සත්‍යයි, තීන්දුවයි, නිවර්ණයි, කැපයි. චිරංජයතු ආවඩ ආයුරක්ඛන්තු ආවඩා.